කොලොත් බොඩිම හොඳේ. අවුලක් නැහැ. විභාගයේම තිබ්බනේ මොකෝ ලකුණුද? ගණන් නම් ලකුණු දුන්න බං. කීයක් විතර තියෙන්නේ? මේ පාර අඩුයි බං 52යි. මොකෝ මේ පාරේ ටිකට් එකක් ගහුවේ නේද? ක්‍රිකට් නම් ගැහුවා. ගන්න බා මේ පාර ලකුණු ටිකක් ගමු. හරි අවුලක් නැහැ. බොඩිම තා දුරේ. ටිකක් දුරයි තා. මොකක්ද බං බදා කිව්වේ ළඟයි කියලා. මේ ලකුණු දෙක කියලා අයිතන කියන්න එපා. අන්න බා මොඩින්. මම තියන්න. ජනිතු. කට්ටිය පොඩි දේ වන්දට යන්නේ. මේ කැලේ පැත්තේ රහමත් දාන්න යන්න. අර මාත් සෙට් එකක් දාන් එන්න. ඉක්මනට වරේ. ඒ බන් අපි අර කියනවාද බං අරෝට? කිව්වනම් හරිනේ. අපි කැලේට යන ගමන් කියමුනේ. බෑ කැලේට යන්න බෑ. ඕ බං අපේ කතා අමා වෙනද? එදෙරිදිත් තමයි බං. ජනිතු මල්ලි. උඹට පොඩි දෙයක් කියන්න තියෙනවා. රසෙන් මල්ලිත් එක මට මේ ඉන්න කියලා නම් කියන්න එපා. උඹලගේ අයියා බං. අයි මොකෝ වුනේ? ඊයේ අපි කට්ටියක ක්‍රිකට් ගැහුවා. ඊට පස්සේ මං ගහලා බෝල ගියා කැලේ. ඊට පස්සේ අයියයි මායි ගියානේ බං බෝල හොයන්න. අයියා පේන්නේ හිටියේ නැහැ. අයියා වැටෙන සද්දය ඇහිලා තියෙනවා. මොකද්ද බං කියන්නේ? අපි අද යන්න හැදුවේ හොයන්න. අපි ඊයේ හෙව්වා. ඒත් කිසිම ඔඩුවාවක් නැහැ. මොනවද බං බල මේ කියන්නේ? අපි සේරම හෙව්වා බං. ඒත් කාටවත් හොයාගන්න බැරි වුණා. ඊට පස්සේ රෑ වුණ නිසා අපි ආයේ බෝඩිමට ආවා. ඕ බං මගේ අයියා මොකක්ද උනේ? මේ හපන් විදන්නේ මේ ඵලයන්කෝ. ඕ මගේ අයියා. අඩුවට මේ හපන් එපා. ඒ හපන් මේක. කතා කරන්න කවස්සේ ඵලයන්කෝ. ලක්කින්ද වතුර දහන්නේමින් පස්සේ ඊළඟ දවසේ දන්දු මල්ලි බෝඩිමට ආවා. අපිට හිතා ගන්න බෑ අපි කොහොමද දන්දු මල්ලිට මේ දේවල් කියන්නේ කියලා. ඒත් ඒ වුණ හැමදේම දන්දු මල්ලිට කිව්වා. ඒ දේ අහලා දන්දු මල්ලි කලබල වෙන්න ගත්තා. අපිට තේරෙනවා එයාගේ ඉන්න තත්ත්වය ගැන. ඒත් අපිට ඒ වෙලාවේදී මේ දේවල් තවත් හංගන් ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. අපි හැමදේම දන්දු මල්ලිට කිව්වා. ඉස්සරහට මොන දේ වුණත් අපි හැමෝම එකතු වෙලා මේ ප්‍රශ්න වලට මුහුණ දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් අපිට තිබුණේ නැහැ. ඊයේ රෑ වෙනකන් හෙව්ව බං අයියෝ. අද කොහොම හරි හොයාගමු. අඩෝ මගේ හැම දෙයකම මිටි මගේ අයියා විතරයි බං. අපි දැන් යන්න හදන්නේ. අපි අයියා හොයාගමු. මේ හපන්කෝ. අද කුමාරය අයියා හොයාගමු. අපි ඒකමට වෙන පොරොන්දුවක් බං. අපි පොරොන්දු වෙනවා උඹ. ඉතින් කොහොම හරි අපි ජනිතු මල්ලිට පොරොන්දුවක් වුණා. ඒ තමයි කොහොම හරි ලකුණු හොයා ගන්නවා කියලා. ජනිතු මල්ලි අපේ අනිත් කට්ටිය සමග අවශ්‍ය කරන දේවල් අරන් අපි උදෙන්ම කැලේට යන්න පිටත් වුණා. අපේ අරමුණ උනේ කොහොම හරි රැ වෙන්න කලින් ලකිතෝ හොයාගෙන ආවෙත් බෝඩිමට එන එක. ඒත් කැලේ ඇතුළේදී අපිට මොන දෙයකට මුහුණ දෙන්න වේද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. ඒ නිසා අපි රැ වුණොත් අපට අවශ්‍ය හැමදේම සෝදානම් කරගෙනමයි අපි කැලේට යන්න පිටත් වුණේ. මේ කොහොම වුණත් අපිට වුණ දේවල් මේ සිදුවීම අපිට ලොකු ප්‍රහේලිකාවක්. ඒක නිකන් හරියට හීනයක් වගේ. ඕක තමයි අපි එදා දැක්කේ. හිතා ගන්න බෑ මචං මොකක්ද උනේ කියලා. දැන් මොකද කරන්නේ? ඕවා මොකටද ගන්නෙ? ඉස්සරහට ලොකු කැලෑවක් බන් තියෙන්නේ. අපි ඉන්න පාර හොයාගන්නේ කොහොමද? ඒ කවුරුත් කොහෙවත් යන්න එපා හරිද? කවුරුත් කාට එක්ක හරි බහලා යන්නේ. අපිට මැප් එකක්වත් නැහැ නේ බං. බලාගෙන එන්න. ඉක්මන් කරපන්. මට කෝට්ටක් හරි මොකක් හරි දෙන මං එන්න. ඔයාලා යන්න. මේ හරිනුත් එකක් බැඳලා යා.
මේකෙත් ටැග්ගට ගහමු. ප්‍රතිපටියක් දෙන්නකෝ. අපි මේ කොහොම ඉන්න හිතන් ආපු ගමනක්. ඔච්චර විනෝදයෙන් ඉන්න හැදුවම මොකක් හරි මොකද? මෙතන ටිකක් ඉඳලා යමුනේ. ඒ රක්ෂණේ බං මං යනවා හාන්තියක් දාන්න. මාත් ලැක්කක් දාන්න. මොකද්ද බා අපි දැන් කරන්නේ? මොනවා හරි කමු කොල්ලොන්ට බඩගිනිත් ඇතිනේ. ජනද මල්ලි මොනවා හරි කමුද? මට බඩගිනි නෑ බං. උඹලා කාපන්. එතෝ උඹට බඩගිනිද? මට රං අවුලක් නැහැ. ඒ අනේ බා මට රන් ඉන්න බෑ දැන් නම් බඩගිනි. ඔබ ඉතින් කොහොමද බඩජාරියන්නේ? අපි මොකද්ද කරන්නේ? මෙතන ඉඳන් කනවා. ගමුනේ. වරෙන් ගන්න. ඒ බඩජාරේ කෑම තියෙන මං ගාව. ඕ දීපන්. ඵලයක්. මොකද මේ කියන්නේ? ඔහාට ගියත් කියලා ගන්න. මෙරේත බදලයක්. ඒ ටික ගනි. දීපන්. මං එන්න. හරි. ජනද මල්ලි වරෙන් කන්න. වරෙන්. ඵල ඒ වරෙන් මෙතන වරෙන් කමන්නේ. වරෙන්. අර මෙතෙන් වරෙන්. අනේ වාඩි. හා අවුටක් ගියා හරක්. මම පහලට යනවා බා. මෙන්න මේ දෙයක් තරම් පරෙන්. ඒ අරු තනියෙන් නේද බං ගියේ? ඔව් බා. ඒ උට එන්නේ කියමුද? නෑ ඕන්න උට පොඩ්ඩක් තනියෙන් ඉන්න දීපන්. මඩ කරන් ගහපන්. අනේ කෙනෙක් නොවේ ඊ දාන්න. අඩු ඉරුකු එකෝ. නෑ බං ගොඩක් ඉන්න. කො බෝතලි. හරි. මොන කයිද බලපන්. ආලවරින් බං. ඒ අපි ඔය දාලා මම බා. ටික දාමු. දාමු.
Mari. Bag එක ගත්තා. Bang, මේ බලපං. බලපං. මොකක්ද ස්ප්‍රේ එකක් ගහලා වගේ නේ. ඒ මොකද බං මේ වෙන්නේ? මේකලේ කොහොමද බං ඔය ලේන් උඹලා අයියා කවුරුත් තරම් ගියාද බං? උඹලා අයියකද මේක? අරන් ගිය එක්කම දාලා ගියක් දන්නේ නැහැ බං මේක. ඒ බං ලකිනෝ හොරකට හරින්න ගියාද බං? මේ මම ලකිනෝ කතා කරන්න නෑ බං. ඇහෙන්නේ නැහැ. අපි යන්නේ මේ හරි පාරේ බං. අපි දිගටම යමු. අලුත් සිනම නේද? රෑ වෙන කලින්. අඩෝ කොහම හරි අයියෝ හොයාගන්න ඕනේ බං මට. අපි ඉක්මන් කරලා යමු. අපි යන්නේ මේ හරි පාරේ. යන්නේ. යමු. මේක මේ අපේ මාක්කයක් දාලා ඕක යන්න. දාලා යන්න. අපේ මාක්කයක් දාලා යන්න. අපිට එක වෙලාවක් විවේක අරගෙන කෑම කාලා ලකඳුව හොයන්න පිටත් වුණා. අපිට ඒ වෙලාවේදී හිතා ගන්න බැරි දෙයක් සිද්ධ වුණා. ඒ තමයි ගල්තලාවට තිබිලා ලේන්සුවක් හමු වුණා. ඒක ලකඳුක එකක් නන් නෙවෙයි. ඒ තේ ලේන්සුවේ අමුතු ස්මෙල් එකක් ආවා. හරියට ඒක කෙනෙක් සිහි නැති කරන්න පාවිච්චි කරපු එකක් වගේ. අපි හිතන්න ගත්ත කවුරු හරි කෙනෙක් ලකඳුට ඒ දේ කරා කියලා. ඒ වගේම ලකඳුව හොයාගෙන යන පාරත් හරි කියලා අපිට තේරුම් ගියා. මේ දේ අපි හිතන තරම් නිසි දෙයක් වෙන්නේ නැහැ. මොකද අපි දන්නේ නැහැ කවුරු හරි කෙනෙක් මේ දේ කරන්න ඇයිද කියලා. මොන දේ වුණත් අපි ලකඳුව හොයාගෙන ඉස්සරහට යන්න තීරණය කළා. ඒ බං මේ මෙතනින් ඵලයක්. මේක අල්ලගනින්කෝ. වැඩි දුර යන්න එපා. ආහා. ඔබේ වාඩිලා ඉඳලා යන්නේ. මෙච්චර හවස් වෙලත් අපිට හොයාගන්න බැරුණානේ. ඒකනේ බං. දිදුල මොකෝ බං සද්දයක් කරන්නේ නැත්තේ? දිදුල මොකෝ බං? පොඩ්ඩක් ඉඳපන්කෝ. ඒ මොකෝ බං සීන්නේ? පොඩ්ඩක් ඉඳපන්කෝ සද්ද නැතුව. ඒ මේ උඹට මොකෝ සද්දයක් ඇහෙන්නේ නැද්ද? පොඩ්ඩක් හොඳට අහුම්කම් දීපන්කෝ. මන් නිකන් අපේ පාසෙන් කවුරු හරි එන සද්දයක් ඇහෙන්නේ. මට මුකුත් ඇහෙන්නේ නැහැ. පොඩ්ඩක් අහන් ඉඳපන්කෝ. ඒ බං මොකද්ද බං ඒ සද්දේ? අර මට එහෙම වුණා නේද බං සද්දේ. ආයෙ වුණා බං. අර පැත්තෙන් වගේ මට ඇහෙන්නේ. මෙන්න මෙහෙන් ආවේ. Apa kali karena?
අර මුළු හතරේ කරපන් මෙන්න බෙල්ල. නැතු. නැතු. මෙන්න බෙල්ල බං. බෙල්ල මොකද වෙලා තින්නේ බං? අර අරන් යම උඩට. නැගිට්ටෝ. අර මොන මොකද්ද එනවා බා? නැතු. මෙන්න කොට පාරක් තිබ්බෝයි. අර මොකක්ද බං උට? itu ගහලා වගේ කවුරුරි බං. අත් පාරක් තියෙන බං. ඇගිලි පාර. අපිට එක පාට වරට සත්ත එනවා. හරියට අපේ පිටිපස්සෙන් කවුද එනවා වගේ. අපි නිතුගෙන තැනට දුවන් ගියා. අපි ඉන්නේ කිව්වා හිතු නැත්තියක් වෙලා තිබුණා. නැතුවට කතා කරගන්න බැරුව ගියා. බෙල්ල අත් හොරලා තිබ්බා. බෙල්ලේ පාරවල් තිබ්බා. මොකක්ද උනේ කියන්න අපි දන්නෙත් නෑ. නැතුව කතා කරන්නෙත් නෑ. අපි හොඳටම බය වුණා. ඇත්තටම මේ දේ මොකක්ද? නැතුවට මොකද උනේ? දැන් නැතුවට මොකද වෙන්නේ යන්නේ? අපි කරන්න ඕන මොකක්ද කියලා අපිට තේරෙන්නේ. ඒත් අපිට තේරුණා මෙතන ඉන්න එක ඉතර හොඳ දෙයක් නෙවෙයි කියලා. අපි පුළුවන් තරම් ඉක්මනින් නැතුවත් උඩට අරගෙන ආවා. විනාඩි 10ක් විතර යනකම් නැතුවට කිසිම දෙයක් කතා කරගන්න බැහැ. පස්සේ ටික වෙලාවකින් නැතුව කතා කරා. ඒත් එතනින් පස්සේ වෙද්දී අපි කවදාවත් හිතුවේ නැත්තේ. මොකෝ බං උනේ? මොකක්ද බං උනේ අර වෙලාව ඇත්තටම? කළු පාට මොකද දෙයක් හිටියා. උඹේ ළඟට ආවද? මොකක් කර මොනට ඇල්ලුවා. එතනින් පස්සේ මොකුත් මතක නැහැ. මේ උඹේ බෙල්ලේ පාරක් තියෙන්නේ මොකද්ද? මන් දන්නේ නැහැ බං. අම්මා ඒ මොකෝ දැන් කරන්නේ අපි? ඒ සද්දයක් ඇහුණා බං. ටක් ගාලා මං අඩෝ මෙතන පොඩ ඉඳලා යමන් බං. අම්බෝ හොදටම අන්ති. අඩෝ කෝ අරුන් දෙන්න. දන්නේ නෑ බං. බලපංකෝ දැන් දෙන්නෙක් නෑ. මුන් දෙන්නට ලකිනර වෙච්ච වැඩේ වෙයිද දන්නේ නෑ. අනේ මන්ද. අඩෝ අරුන් දෙන්න මොකක් වුණත් දන්නේ නෑ. මුන් දෙන්න එකට හිටියෙත් හොඳයි. ඔව් බං අරුට වෙද ගන්නත් බෑ දැන්. අපි බං යනකොට රෙගිපටි ගැට ගහලා ඉන්නේ. කියන්න බෑ උන්. ගෙන આવොත් හොඳයි බං. උඹලා දැක්ක එක මොන වගේද බං? කළු පාටයි බං. හොයා ගන්න බෑ බං මිනිස්සෙක්ද කියලා. මන් දැක්කෙත් ඒ වගේ. අඩෝ මොකක් කරන්නද බං දැන්? මුන් කොහොමද හොයාගන්නේ? ඇත්ත දැන් අපි යමන් මුන් දෙන්න හොයන්න. ගුලේ
බං. ඒ මොකක්ද උනේ උඹට? කෝ බං දිදුල? දන්නේ වතුර ටික දීලා නෑ බා. දැන් දිදුලේ කොහොමද බං හොයාගන්නේ? ඌ කොහෙද දන්නේ? ඌ හොයාගන්න ඕන කොහොම හරි. අඩෝ අපේ තුන් බෙලින් එකට ඇති කියලා. ඔව් බං. දිදුලේ! දිදුලේ! මේ ළඟ බාතක නැතුව ඌ ඉන්න බං. මිස් වුණා බා. බලපන් අපිට වෙච්ච දේවල්. දැන් නම් මහන්සි බං. දවස් 5කට බෝඩිමකට ඇවිල්ලා. මැද ඉගෙන ගත්තා. අඩෝ බං. අඩෝ අයියත් නෑ දැන් දිදුලත් නෑ. අයියෝ බලපන්කෝ. මම අවුලක්ද බං මේ වෙන්නේ? ඒ දිදුලේ හවත් වෙන නිසා බෝඩිමට ඇවිල්ලත් දන්නේ. කොහොමද පාරවල් හොයාගන්නේ? ඌ පාරවල් පයෙන් ඒත් බං අපි ගැට ගහුවා. ඌ රෑ වෙන කලින් හොයාගත්තත් හොඳයි. ඌ අතරමං වෙලා ඇත්තේ. අයියෝ. අඩෝ දැන් ගෙවලට මොනවද කියන්නේ? දැන් අපි ගෙවල් වලට කියන්නේ කොහොමද බං අරුන් ගැන? අයියේ නෑ කියලා මම කොහොමද මං ගෙදරට කියන්නේ? නෑ දිදුලලා ගෙදරට. මම දන්න කැලේකට වෙලා මොන මගුලක් වුණාද මන් දන්නේ. කවුද මන්ද අමුතු මිනිස්සෙක් නැත්තම් වෙන මොකෙක්වත්ද මන්ද? සතෙක් වගේ කළු පාට අමුතු කෙනෙක් මා හයියෙන් කෑ ගහගෙන අපේ පැත්තට දුවගෙන ආවා. ඒ සද්දයට අපේ ඇඟේ හිරිකරු පිපුණා. අපිට උන්ගෙට දැන් අමතක වෙලා අපි දුවන්න පටන් ගත්තා. අපේ කණ්ඩායමේ ආයෙ විසිරුණා. නෙතුන් සහ දිදුල අපට මඟ ඇරුණා. ඒ ටික වෙලාවකට පස්සේ නෙතුව අපට හමු වුණා. ඒ දිදුල නෙතුන් ගලොත් මඟ ඇරිලා තියෙනවා. අපිට ප්‍රශ්න එන්න පටන් ගත්තා. ගොඩක් හැන්දෑව. අපි පැයක් විතර මුළු කැලේම දිදුල වෙහෙව්වා. ඒත් අපිට හොයාගන්න බැරි වුණා. අපි කිසි කෙනෙක් අපේ පස්සෙන් ආපු කෙනා හරියට දැකලා තිබුණා. ඇත්තට මේ කවුද? දිදුලට මොකද වුනේ? ලකුණුට මොකද වුනේ? එන්න මේ ප්‍රශ්න දරුණු අතට හැරුණා. කැලේට කවවල වැටුණා. අපි කැලේ ගැට ගහව ඉදිරිපිට මාර්ගයෙන් හරි දිදුල ඒවි කියලා හිතලා අපිට ආයෙත් බෝඩිමට යන්න සිද්ධ වුණා.